සේකර් පුටුවට වෙලා කල්පනා කර කර ඉද්දියා දකිනවා අර කවුළුවෙන් උඩට බාල්දියක් පහළ ඉඳන් ලණුවක් දිගේ යවනවා. සේකර් ඒකටත් කලබල වෙනවා. මේ වෙලාවේ සේකර් දකිනවා අර ගෑනු කෙනා ආයෙමත් ෆෝන් එක අරගෙන කාටද කෝල් කරන්න හදනවා. සේකර් යාගේ ෆෝන් එක උදුරලා ගන්නවා. අර ගෑනු කෙනාට තරහ යනවා. එයාට තවත් මේක ඇතුළට වෙලා ඉන්න බෑ. එයා කාට හරි කතා කරලා මෙතනින් එළියට යන්නම් කියලා එයා කියනවා. සේකර් මෙයාව නවත්තන්න හදනවා. ඒ ගෑනු කෙනාට තවත් තරහ යනවා. මේ වෙලාවේ අහල පහල කඩවලුත් ඇරලා තියෙනවා. කෙනෙක් සේකර්ගේ ගේ අහගෙන එහා පැත්තේ කඩේ ළඟින් නතර වෙනවා. ඒ කඩේ කෙනා සේකර් එක්ක හොඳ නැති නිසා ඒ කෙනාට බොරු පාරක් කියන්න හදනවා. එතන හෝන් එකක් හදා ඉන්න ඒ කඩේම වැඩ කරන කොල්ලෙක් එයාට පාර කියන්න දෙන්නේ නැතුව කිහිප සැරයක්ම හෝන් එක සද්ද කරනවා. අයිතිකාරයා බැරිම තැන ඒ කොල්ලට ගහනවා පාර කියන්න දුන්නේ නැහැ කියලා. ඒ කොල්ලා කියනවා ඔයා බොරු පාරක් කියපු නිසා එහෙම කළේ කියලා. මේ වෙලාවේ අර ගෑනු කෙනා සේකර් එක්ක තියෙන තරහට ෂටර් එක ළඟට ගිහින් හයියෙන් කෑ ගහන්න හදනවා. එතකොට කවුරු හරි ෂටර් කෑරලා එයාව බේරගනී කියලා. ෂේකර් එයාව නවත්තන්න හදනවා. දෙන්න පොර අල්ලනවා. අර ගෑනු කෙනාගේ කකුල වැදිලා එතන තියෙන තීන්ත බාල්දියක් බිමට වැටෙනවා. මේ සද්ද එහා පැත්තේ කඩේ කෙනාට ඇහෙනවා. එයා හිමින් සැරේ ෂේකර්ගේ කඩේ පැත්තට එනවා. එයා ෂටර් එකට කන තියලා බලන්න හදද්දිම ආපහු අර කොල්ල හෝන් එක ගහනවා. ඒකෙන් ෂේකර් මේ සැරෙත් අහුවෙන්න ගිහින් බේරෙනවා. සූරි පාරේ වාහනයක නැගලා ෂේකර්ගේ කඩේ ළඟට යනවා. සූරි දකිනවා කඩේ ඉස්සරහා සෙනගෙ පිරලා ඉන්නවා. සූරි හිතන්නේ හැමදේම අහුවෙලා කට්ටිය වට වෙලා බලාගෙන ඉන්නවා කියලා. සූරි එහෙම මාපහු ඒ වාහනෙන් බහින්නවත් නැතුව එතනින් යනවා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ සේකර් අර ගෑනු කෙනා නවත්තන්න පොරබැදපු වෙලාවේ පෙරළුණු තීන්ත බාල්දිය රතු පාට එක. ඒකේ තිබුණ තීන්ත කඩේ ෂටර් එක යටින් එළියට ඇවිත් එතනින් ගිය පොඩි ගෑනු ළමයෙක්ගේ කකුලේ මේ තීන්ත ගෑවිලා. ඒ ලේ කියලා හිතලා පොඩි එක්කෙනා අඬනවා. ඒත් එතන වැඩ කරන බාස් කෙනෙක් ඒ පොඩි ගෑනු ළමයට කියනවා ඒ ලේ නෙමෙයි තීන්ත කියලා. එයා එතනම වට වෙලා ඉන්න අනිත් අයවත් එතනින් යවනවා. එයා උඩ වැඩ කරන කෙනෙක්ට කියනවා තීන්ත බාල්දියක් ඇතුලේ හැලිලා අර කවුළුවෙන් ඇතුලේ මොකද වෙන්නේ කියලා බලන්න කියලා. මේ වෙලාවේ සේකර් අර ගෑනු කෙනාගේ අත් දෙකයි කටයි ගැට ගහලා බිම දාලා තියෙනවා. සේකර් කොහොම හරි එයාව අල්ලගෙන බිත්තිය අයිනටම ගිහින් උඩ ඉන්න කෙනා කවුළුවෙන් බැලුවම පේන්නේ නැති වෙන්න හැංගිලා ඉන්නවා. ඒ කෙනා කවුළුවෙන් බලලා කියනවා තීන්ත බාල්දිය තමයි පෙරලා තියෙන්නේ මීයක් වෙන්නේ නැති කියලා.